අපි අද ඔයාලව මෙච්චර කාලයක් එක් කරගෙන යන්න බැරි වෙච්ච වෙනස් විදිහ තැනකට එක් කරගෙන යනවා. ගිහිල්ලාම බලමුකෝ මොකක්ද එතන වෙන්නේ කියලා. Your destination is on the right. ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ අලුත් තැනකට. ඒ තමයි චියෝ ටිව් කියලා මෙහි තියෙන චයිනීස් ටෙම්පල් එකකට. මේක තියෙන්නේ හූස්ටන් වල ටෙක්සාස් කියන ප්‍රාන්තයේ හූස්ටන් වල චයිනා ටවුන් කියන ප්‍රදේශයේ. පේනවා නේද චයිනීස් ආකිටෙක්චර් එක හදලා තියෙන චයිනීස් ටෙම්පල් එක. මේ ඔයාලට මගේ පිටිපස්සෙන් පේන්නේ මේ දයාවේ දේවතාවිය විසින් තමයි අපිව මේ පිළිගන්නේ මේ පන්සලට. මේ ඒ වගේම මේ දිය උල්පත වටේට තියෙන්නේ චීන රාශි 12ට අයත් රූප තමයි මේ අඹලා තියෙන්නේ මේ වටේට. ඔයාලට පේනවා මගේ පිටිපස්සෙන් මේ පේන ටික. චීන රාශීන් 12ට අයත් ප්‍රතිමා තමයි මේක වටේට නෙලා තියෙන්නේ. මේ ඉස්සෙල්ලා කිව්වා වගේ දයාවේ දේවතාවිය. මේ චීන සංස්කෘතියට අයත් මේ මකරු ඒ වගේ විවිධ පොකුණු වටේට තියෙන පිළිම වලින් සමන්විත වෙනවා. මේ තියෙන ටියර් චව් කියන ටෙම්පල් එක. අපි දැන් මේ ඇතුළට ගිහිල්ලා බලමු. මේ තියෙන ටියර් චව් ටෙම්පල් එකේ ඉස්සරහා අපිට පේනවා. ඉන්නකෝ අපි ඇතුළට ගිහින් බලමුකෝ. මෙයාලා කියන්නේ මෙයාලා මේ හදන්නේ හෙට උත්සවයට අවශ්‍ය කෑම වර්ගයක්. මේගොල්ලෝ මේ එළවලුත් සමග ඇතුළට දාන්න මොන හරි කෑමක ඇතුළට දාන්න හදන පිරවුමක් තමයි මේගොල්ලෝ මේ වෙලාවේ මේ හදමින් සිටින්නේ. මෙතන තියෙනවා මේ අපිට පත්තු කරන්න පුළුවන් අරගෙන මේ හඳුන් කූරු අපි පත්තු කරනවා වගේම විදිහේ ගොඩක් දිගින් වෙනස් හඳුන් කූරු. මේ චීන පන්සලේ තියෙන විශේෂත්වය තමයි මේ දෙවිගොල්ලෝ 14 දෙනෙක් වැඩ සිටිනවා. මේ එක විදිහේ දෙවිගොල්ලෝ 14 දෙනෙක්. මෙතන ඉන්නේ ජේඩ් එම්පයර්. ඒ කියන්නේ ජේඩ් අධිරාජ්‍ය කියන දෙවියන්.
සමතුලිතතාවය සහ පිළිවෙල පවත්වා ගන්නා ස්වර්ගයේ උත්තරීතර පාලකයා කියලා තමයි උන්වහන්සේ හඳුන්වන්නේ. මේ වැන්තන් අය කියන දෙවියන් ආර්ථික සාර්ථකත්වය සහ ව්‍යාපාරික වාසනාව ලබා දෙන ධන සම්පත් දෙවියන් ලෙස මේ දෙවියන් සැලකනවා. කියන දෙවියෝ මත්භාවය සඳහා ආශිර්වාද කරන කරුණාබර දෙවියෙක් කියලායි මෙයාලා සැලකන්නේ. මේ ශුන්ටියන් රජින කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කරන දෙවි කෙනෙක් කියලායි සැලකන්නේ. ගුණවත් හා ආධ්‍යාත්මික බලයක් ඇති බවට ප්‍රසිද්ධයි. මේ දෙවිගොල්ලන්ට මල්, පළතුරු, සුවඳ දුම් වගේ දේවල් අරන් ඇවිල්ලා මේ බැතිමත්ව පුද පූජා පවත්වනවා. මේ సంతాන දෙවියන් දරුපත් හා පෞල් සෞභාග්‍ය රැක බලා ගන්න දෙවියන් කියලායි මෙයාලා සැලකන්නේ. ආකිටෙක්චරල් ඩිසයින්ස් මේ හරිම ලස්සනට කැටයන් වල කරලා තියෙනවා අපිට පේනවා. ව්‍යාපාරිකයන් හා හමුදා සමාජිකයන් විසින් ගෞරව කරන ශක්තිය සාධාරණය හා ආරක්ෂාව නියෝජනය කරන යුද්ධයේ දෙවියෝ තමයි මේ. මට අපි යන්නේ දුක් විඳින අයගේ ඉල්ලීම් අසා උදව් කරන කරුණාව හා දයාව නියෝජනය කරන මහා කරුණාවේ මාතාව ළඟට. අපි වගේ මේගොල්ලෝ දුහන් බලවන්නේ නැහැ. මේගොල්ලෝ පත්තු කරන්නේ මේ වගේ ඉටි පන්දා මේ දෙවියන් පිදීම සඳහා. චීන විහාර බොහොමයක් හදලා තියෙන්නේ. මේ හැම එකක්ම හදලා තියෙන්නේ ෆෙන් ෂුයි කියන සංස්කෘතිකමය කලාවට අනුව ඒවට අනුගතව තමයි මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ. මේ ඉන්නේ පෘථිවිය හා සෞභාග්‍යයේ දෙවියෝ. ප්‍රදේශ, භූමිය හා වාසය කරන ජනතාව ආරක්ෂා කරන ධනය, සෞභාග්‍ය සහ ආරක්ෂාව ලබා දෙන දෙවියන් කියලායි මෙයාලා සැලකන්නේ. අපේ සිංහල බෞද්ධ පන්සල්වල වගේම පින් කැට වගේ ඒවත් මේ ස්ථානවල තියෙනවා. පන්සලේ වහල නිර්මාණය කරලා තියෙන්නේ ඒක චීන සංස්කෘතියට අදාළ ඒක සංකේතවල පාවිච්චි කරලා හරිම ලස්සනයි. ඊළඟට අපි යන්නේ ස්වර්ගයේ රැජින ගාවට. මුහුදු ගමන්කරුවන්ගේ ආරක්ෂිකාව වෙන මෙතුමිය අනතුරටපත් අය බේරා ගන්නත් ප්‍රසිද්ධයි. කියන දෙවියන් ආරක්ෂාව, නීතිය හා අයුක්තියට එරෙහි බලය නියෝජනය කරන ප්‍රබල දෙවි කෙනෙක් තමයි මේ උතුරු අධිරාජ්‍යයා. ජෝතිද වෙස්ට් කතාවෙන් ප්‍රසිද්ධ වෙච්ච චරිතයකුත් මෙතන ඉන්නවා. අභියෝග ජය ගන්න ආරක්ෂාවට එන පුද පූජා පවත්වන මෙහි වඳුරු රජා කියන දෙවියන්ට. ආශ්චර්යමත් සුළුකිරීමක් සඳහා ප්‍රසිද්ධ අසාමාන්‍ය හැසිරීම් ඇති කරුණාවන්ත භික්ෂුවක් නෙමේ. ජී ගොම් කියන බුදුන් කියලා තමයි හඳුන්වන්නේ. ටයිසුයි කියන මුන්වහන්සේ වර්ෂය හා රාශි චක්‍රයට සම්බන්ධ දෙවි කෙනෙක්ලු. අවාසනාව වැළැක්වීමට පුද පූජා පවත්වනවලු.
වෝටාන් තායි කියන දෙවියන්. අනේය සෞඛ්‍ය හා ආරක්ෂාව ලබා දෙන යුදාත්මක ස්වරූපයෙන් ඉන්න දෙවි කෙනෙක් තමයි මේ. අපි පොඩි කාලේ නම් දැකපු චීන කතාවල එතකොට ෆ්‍රෙන්ච් ආශ්‍රිත තැන්වල මෙන්න මේ වගේ පිළිම තියෙනවා අපි දැකලා තියෙනවා. මේ වගේ කලෙක්ෂන් එකක් තමයි තියෙනවා. චීන සාම්ප්‍රදායික පන්සල්වල දොරටුවේ මේ නිර්මාණය කරලා තියෙන්නේ පන්සල්වල ආරක්ෂාවටත් නපුර දුරු කරන්නත් වාසනාවක් ඇන්දන් එන්නත්ලු. මේ විහාරස්ථානයේ තවදුරටත් ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු කරමින් පවතිනවා කියලා පේනවා. හැබැයි ඒ ඔක්කොම මේගොල්ලෝගේ චයිනීස් සම්ප්‍රදායට අනුව චීන සම්ප්‍රදායට අනුව තමයි කරන්නේ කියලා තහවුරු වෙනවා. අපේ පොඩි බැතිමට එක් හඳුන් කෝරු පත්තු කරනවා. මේ පේන්නේ අපි එනකොට ඉස්සෙල්ලා හම්බ වෙච්ච දියාගල. එහායින් තියෙන තවත් විහාරස්ථානයේම ගොඩනැගිල්ල. මොනවද තියෙන්නේ? අපි මේ පන්සලට මුලින්ම ඇතුල් වෙද්දී අපි දැක්කේ දෙවිවරු 14 දෙනෙක්ගෙන් සමන්විත රූප සහ ඒ ආශ්‍රිත වන්දනාවන්. හැබැයි මෙතෙන්දී අපිට දැක බලා ගන්න පුළුවන් බුදුන් වහන්සේ වෙනුවෙනුත්
මේ අය වන්දනාමාන කරනවා කියන එක. මෙතන බුදු පිළිම බුදු ගයක් විදියට පාවිච්චි කරනවා වගේ තමයි අපිට පේන්නේ. මේ තැන්වල බුදු පිළිම වලටත් මේගොල්ලෝ මල් පළතුරු වගේ දේවල් පූජා කරනවා. අපිට මෙතනදී දකින්න හම්බෙච්ච සුවිශේෂී දෙයක් තමයි මේ අය මේ අයගේ මළගිය ඥාතීන්ගේ මතකයන් මේ පිටිපස්සේ මේ පේන කබඩ්ස් වල රාමු විදිහට හෝ යම්කිසි ආකාරයකින් ඒ අයගේ විස්තර තැන්පත් කරලා තියෙනවා කියන එක. ඔන්න එහෙනම් අද අපි අලුත් තැනකට අමුතු විදිය තැනකට ආවා. අලුත් සංස්කෘතියක්. හැබැයි ඉතින් ලොකු නුහුරුකමක් නෑ අපිට. මොකද මේ අපේ පන්සල් වගේම ටිකක් වෙනස් විදිහේ පිළිවෙත් තියෙන තැන්. ඒ හින්දා ඔන්න අපි අද මේ තැනින් සමුගන්නවා. ආපහු දවසක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye